ආශිර්වාදලත් දවසක්. අද දවසේත් අපි දෙවියන් වහන්සේගේ වචන එළිදරව්වට අපි යමු. ඉතින් අද දවසේ අපි යනවා දේවචනයේ 2 කොරින්ති 7 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදය. ඒ ස්ථානයේ සඳහන් කරනවා එබැවින් ප්‍රේමවන්තේනි මේ පොරොන්දු අපට තිබෙන නිසා මාංශයේද ආත්මයේද සියලු කිලුටුකම් වලින් අපම පවිත්‍ර කර ගනිමින් දෙවියන් වහන්සේ කෙරෙහි බයින් යුක්තව ශුද්ධකම සම්පූර්ණ කර ගනිමු. මේ බයිබල් පදේ අපි කොටස් දෙකකට අපි බලන්න යනවා මේ කෙලිදරව්වට ඇතුල් වෙන පිණිස. මෙතන පළවෙනි කොටස කියනවා එබැවින් ප්‍රේමවන්තේනි. කවුද මේ ප්‍රේමවන්තයන් කියන්නේ? දැනටම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමින් වහන්සේ ඇටියට පිළි අරගෙන උන්වහන්සේගේ ස්වාමීත්වයට යටත් වෙච්ච ඔබට මට දේවදරුවන්ට කියනවා ප්‍රේමවන්තේනි මේ පොරොන්දු අපට තිබෙන නිසා අපිට පොරොන්දු තියෙනවා. ඔබට ගිය අධ්‍යයනය ගැන ඔබ හොඳට අවධානය යොමු කළා නම් එතන පොරොන්දු තියෙනවා. මොකක්ද තියෙන ලොකුම පොරොන්දුව? උන්වහන්සේ කියනවා මම ඔවුන් තුල සිටිනවා, ඔවුන් අතරේ මං හැසිරෙනවා. මීට වැඩිය වෙන මොකක්ද අපිට තියෙන පොරොන්දුව? මුදල් දෙනවා කියලා පොරොන්දුවකින් අපිට වැඩක් නැහැ. අපිට ගයක් දෙනවා කියන පොරොන්දුවෙන් වැඩක් නැහැ. අපිට මේ පොළවේ තියෙන මොනවා හරි දෙනවා මැණික් මුතු මැණික් ඔය එකකින්වත් අපිට වැඩක් නැහැ. හැබැයි උන්වහන්සේ දෙන්න තියෙන උතුම්ම පොරොන්දුව මොකක්ද? ඒක ඉෂ්ට කරලා ඉවරයි. මොකක්ද පොරොන්දුව? උන්වහන්සේ කියනවා මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වෙනවා, ඔවුන් මගේ සෙනඟ. මේ ਸਰව පරාක්‍රම දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් කියනවා ඔවුන් මගේ සෙනඟ, මම ඔවුන්ගේ දෙවිඳුන්. එතකොට මම ඔවුන් තුල වාසය කරනවා, ඔවුන් අතරේ හැසිරෙනවා. I will dwell in them and walk among them. ඉතින් මේ උතුම් පොරොන්දු අපිට තියෙනවා. ඒ නිසා කියනවා මාංශයේද ආත්මයේද සියලු කිලුටුකම් වලින් අපම පවිත්‍ර කරගනිමින්. ඒතර කියනවා එහෙනම් මාංශය ආත්මයේ තමයි අපි ඉන්නේ. මේ පොළවේ ඔබට ලැබුණු ශරීරය ඇතුලේ තියෙනවා අපේ ප්‍රාණය. right? ඒතර ආත්මය. මේ දෙක තමයි ඔක්කොම ඉක්මනින්ම කිලිටි වෙන්නේ, අපවිත්‍ර වෙන්නේ. ඒතර කියනවා සියලු කිලුටුකම් වලින් අපව පවිත්‍ර කරගනිමින්. දැන් අපි මේක බලමු ඉංග්‍රීසි පරිවර්තනයේත් අපි බලමු දේවචනයේ. ඒතර අපිට තව වැටහෙන ප්‍රමාණය වැඩි වෙනවා. මේ ස්ථානේ කියනවා These therefore having promises, beloved, we should cleanse ourselves from every defilement of flesh and spirit. From every defilement of flesh and spirit. දැන් අපි බලමු ග්‍රීක පරිවර්තනය. මුල් පරිවර්තනයේ ග්‍රීක භාෂාව. ග්‍රීක පරිවර්තනයේ බලමු මේ ක්ලීන්ස් කියන්නේ මොකද්ද? පවිත්‍ර කර ගැනීමට මොකද්ද කියන්නේ? ස්ථානේ කියනවා ග්‍රීක වචනය තමයි කැතරිසෝ. කැතරිසෝ. කැතරිසෝ කියන්නේ ඒක අර්ථයෙන් මම පැහැදිලි කරන්නම් ඔබට. මොනවාද අපි ක්ලීන් පවිත්‍ර වෙනවා. පර්ජ්, පියුරිෆයි. පර්ජ් කියන්නේ ඒතර පර්ජ් කියන එක තව එකක් තමයි අර ඔබ දන්නවද බඩ විරේක කරගන්නේ. මනුස්සයන් සාමාන්‍යයෙන් කරනව නේද මාස කිහිපයකට සැරයක් බෙහෙත් බීලා බඩ විරේක කරනවා. බඩේලිය යන පිණිස. ඒතර ඒ කියන්නේ බඩ කුස ඇතුලේ බඩ ඇතුලේ තියෙන අපවිත්‍ර ඔක්කොම දේවල් පිට වෙනවා. අන්න ඒක තමයි මේ පර්ජ් කියන වචනේ. ඒතර පර්ජ් ඒ කියන්නේ සම්පූර්ණ පවිත්‍ර වීමක්. ඒ කියන්නේ අපි හැම දවසෙම අපි කිලිටු වෙන ප්‍රතිශතය වැඩි. අපේ මාංශය මාංශය ප්‍රාණය හරහා කිලිටි වෙනවා. මොකද සිතවිලි කල්පනා ඔක්කොම එන්නේ අපේ මාංශ මේ ප්‍රාණයට, සෝල් එකට. ප්‍රාණයට ආපු ගමන් අපේ මාංශය කිලිටු වෙනවා. සිතවිල්ලක් ක්‍රියාවට දාමඩ පස්සේ ඒක ක්‍රියාත්මක වෙන්නේ අපේ මාංශය හරහා. ඒ නිසා ප්‍රාණය හරහා එන්නා වූ පාපේ කිලිටි අපවිත්‍ර ඕනම දෙයක් ක්‍රියාත්මක කරන්නේ මාංශය විසින්. එතකොට අපි සම්පූර්ණ කිලිටි වෙනවා. එතකොට කිලිටි වීමේ ප්‍රතිඵලය මොකද්ද? යක්ෂ ආත්මවලට අපි දොරවල් අරිනවා අපේ ජීවිතයට ඇතුල් වෙන්න. යක්ෂ ආත්ම ඇතුල් වීමේ ප්‍රතිඵලයක් තමයි මනුෂ්‍යයන්ට රෝග පැමිණෙනවා, ශාපය පැමිණෙනවා, නැති ලෙඩවල් ලේ ටික අපවිත්‍ර වෙනවා. ඉතින් රෝගවලට ලෙඩ දුක් වලට ප්‍රධානම හේතුව තමයි යක්ෂ ආත්ම. ඊට පස්සේ ඊළඟ හේතුව තමයි දුප්පත්කම, දිලිඳුකමට, අසාර්ථකත්වයට හේතුව යක්ෂාත්ම. ඒතර යක්ෂාත්ම ජීවත් වෙන්න ශරීරයක් හොයනවා මේ පොළවේ. ඒතර යක්ෂ ආත්මයන්ට බෑ පවිත්‍ර වූ, අති ශුද්ධ වූ තැන්වල ඉන්න බෑ.
ඒගොල්ලන් හොයන්නේ ගඳ ගහන තැන්, අපවිත්‍ර තැන්, කුණු ගඳ ගහන තැන්. ඒගොල්ලන් ඕනේ ජරා ගොඩේ තමයි අපවිත්‍ර යක්ෂයා ඉන්නේ. ඉතින් කෙනෙක්ගේ කිතුණුවෙක්ගේ ශරීරය නැත්නම් ඔහුගේ ප්‍රාණය, ආත්මය මේ ඔක්කොම මේ වගේ කුණු ගොඩක් වගේ දකින යක්ෂ ආත්ම පිරිවර එක්ක ඇවිල්ලා මේ ශරීරය තුල පදිංචි වෙනවා. ඒකේ ප්‍රතිඵල තමයි මිනිස්සු ලෙඩ වෙනවා, දුප්පත් වෙනවා, ජීවිතේ කාලකන්ණි වෙනවා, ජීවිතේ වියවුල් වෙනවා, වෛරය, කෝපය, තරහව, ඊර්ෂ්‍යාව, පලිගැනීම මේ ඔක්කොම මේකේ අතුරු ප්‍රතිඵල. ඉතින් අද දවසේ ඔබ දැනගන්න ඕනේ මේ ලිදරව් අපි පුංචි වෙලාවකින් ඔබට ගේන්න යනවා උන්වහන්සේගේ බලයෙන් සහ අනුග්‍රහයෙන් කරුණාවෙන්. ඉතින් මේ කැතරිසෝ මේ සම්පූර්ණ අපේ to cleanse, purify, purge මේක අපි කරන්න ඕනේ. කොහොමද මේක කරන්නේ? මේක කරන්නේ අපි දැනගන්න අවශ්‍යයි මේ දෙවියන් වහන්සේ කොහෙද ඉන්නේ. අපි යමු නැවත වචනයට. මෙතන කියනවා පොරොන්දුව තියෙනවා දෙවියන් වහන්සේ අපි තුල ඉන්නවා. දැන් එහෙනම් ඔබ හිතන්න දෙවියන් වහන්සේ අපි තුල ඉන්නකොට අපිට පුළුවන්ද පාපයත් එක්ක හැසිරෙන්න පුළුවන්ද? මිනිස්සෙක්ගේ ශරීරයට යක්ෂාත්ම එන්නේ දොරවල් තුනකින්. ඇස තුලින්, කන තුලින්, මුඛය තුලින්. ඒ වගේම ඇතුල් වෙච්ච යක්ෂ ආත්මයක් මිනිස්සෙක්ගෙන් එළියට පිටව යන්නේත් ඔය දොරවල් තුنين. ඇස් වලින්, කන් වලින් සහ මුඛයෙන්, කටෙන්. ඉතින් ඔබ හිතන්න දෙවියන් වහන්සේ කියනවා මම ඔවුන් තුල වාසය කරනවා. මම ඔවුන් අතරේ හැසිරෙනවා. එතකොට මා තුල දෙවියන් වහන්සේ ඉන්නකොට, ඔබ තුල දෙවියන් වහන්සේ ඉන්නකොට පුළුවන්ද පාපයක් උන්වහන්සේ එක්ක කරන්න? දැන් ස්මාර්ට් ෆෝන් එක කියන්නේ වර්තමානයේ හැමෝගෙම අතේ තියෙන හුස්ම වගේ දෙයක්. නැති කෙනෙක් නැහැ. හැබැයි ස්මාර්ට් ෆෝන් එකේ ඇඟිලි තුඩකින් පුළුවන් ඔබට කාමුක වෙබ් අඩවියකට යන්න. එතකොට අද වෙබ් අඩවි වලට මිනිස්සු හිතලා යන්නේ නැහැ. Google එකේ මොනවා හරි සර්ච් කරනකොට අසභ්‍ය වෙබ් අඩවි වල විද්‍යුත් මොනවාද ලිපිනයන් එනවා. ඒ ඇක්සස් මාර්ගය එනවා, ප්‍රවේශ මාර්ගය එනවා. එතකොට ඒවට යන්න කලින් ඔබ හිතනවා නම් මා තුල ඉන්න දෙවියන් වහන්සේ කැමතිද මේ අසභ්‍ය දෙයට යන්න? බොරුවක් කියන්න කලින්, කේලමක් කියන්න කලින්, කාමුක සිතිවිලි තුල ජීවත් වෙන්න කලින්, නැත්නම් වෛශ්‍යාකමකට ඇතුල් වෙන්න කලින්, හොරකම් කරන්න කලින්, මේ වගේ තමාගේ ඇඟ අපවිත්‍ර කරගන්න කලින්, අපිරිසුදු සමහර අය නාන්නේ නැහැ, සමහර අය දතකට මදින්නේ නැහැ. ඒතර හිතන්න තමා තුළ ඉන්න දෙවියන් වහන්සේ කැමතිද මේ වගේ ගඳ ගහන ශරීරයක් තුල ඉන්න? මේක තමයි ඔබ හොඳට මෝහත් කරගන්න ඕනේ වටහා ගැනීම. එතකොට කියනවා ඒකයි කියන්නේ මාංශයේද කිලුටුකමේද ආත්මයේද මේ සීල කිලුටුකම් වලින් අපි පවිත්‍ර කර ගනිමින් ඒක ඇවිල්ලා දවසක් කරලා හෙට නොකර ඉන්න බෑ. මෙතන කියනවා පවිත්‍ර කර ගනිමින් ඒක ඇවිල්ලා නොකඩවා තියෙන process එකක්. දිගටම තියෙන ක්‍රියාවක්. පවිත්‍ර කර ගනිමින්. එහෙනම් ඔබ අද දවසේ තීරණයක් ගන්න ඕනේ. මෙන්න මට පවිත්‍ර වෙන්න පුළුවන් රහස මොකද්ද? මා තුල සිටින දෙවියන් වහන්සේ ගැන නිවැරදි වටහා ගැනීමකින් ජීවත් වෙන එක. මං කන්න ගියත්, බොන්න ගියත්, නිදියන්න ගියත්, මං වැසිකලියට ගියත්, මොකද වැසිකලියට යන්නේ රංචුවක් එක්කනේ තනිවම. වැසිකලියකට ගියත් මගේ දෙවියන් වහන්සේගේ ඇස් වලින් මම සැඟවිලා නැහැ. මොකද උන්වහන්සේට ඇස් දෙකක් තියෙනවා, උන්වහන්සේට කන් දෙකක් තියෙනවා, උන්වහන්සේට මුඛයක් තියෙනවා, උන්වහන්සේට අපි වගේම අංග සම්පූර්ණ ශරීරයක් තියෙනවා. උන්වහන්සේට හිතන්න, දැනෙන්න, හැඟීම් තියෙන හදවතක් තියෙනවා, මනසක් තියෙනවා. ඒ නිසා මේ දෙවිඳුන් ගැන හොඳ වටහා ගැනීමක් ඔබ තබා ගත්තොත් ඔබට නිතරම පවිත්‍ර වීම තුල ඉන්න පුළුවන්. පවිත්‍රකම තුල ඒකේ ප්‍රතිඵලය තමයි ඔබ වටපිටාවේ ශුද්ධ වූ අභිමුඛයක් ගොඩ නැගෙනවා. දේව දූතයෝ ආකර්ෂණය වෙනවා. ඔබ අමුතුවෙන් තව කෙනෙකුට සේවය කරන්න, යක්කු එලවන්න, කෑ ගහන්න, රෝග සුව කරන්න කෑ ගහන්න ඕනේ. ඔබ ඒ කෙනාට අත තියපු ගමන් ඒව පලා යනවා. හේතුව ඔබ සුද්ධ අභිමුඛය අරගෙන යන කෙනා. ඔබ යන හැමතැනම වෙනස් වීම සිද්ධ වෙනවා. ඔබ අවට පරිසරයට බලපෑමක් කරනවා. ඔබ එන්න ඔබ තුල ආලෝකය වැඩි වෙනවා. ඔබගේ පෙනුම පවා වෙනස් වෙනවා. ඔබ තරුණ වෙනවා. ගොඩක් දේවල් සිද්ධ වෙනවා. ඒ නිසා මෙන්න මේ වටහා ගැනීමට ඇතුල් වෙන්න, මේක 100 පාරක් හරි අහන්න. ඉතින් අපි තවත් අධ්‍යයනයකින් ඊළඟ කොටස ගැන අපි කතා කරමු. Thank you. God bless you.